අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මේ මොහොතේ ආලෝකා. මූර්ති යුසන විරත්න මූර්තිත් එක්ක අපි සෝදානම් අද දවසේ ආරම්භ කරන ක්ලික් මේ සිතක සේය. අපි විශේෂයෙන්ම අද කතා කරනවා කියලා කිව්ව සඳහන් වෙනස්ම මාතෘක අපි පහුගිය සති වෙන චුට්ටක් එහාට ඇවිල්ලා අද දවසේ අපි මේ ෆැෂන් කියන තීම් එකත් එක්ක තමයි යන්නේ. අපි ඒ නිසා හිතුවා ඒකට සුදුසුම කෙනෙක් තමයි මූර්ති කියන්නේ. මූර්තිගේ මම කැමතියි මුලින්ම දැනගන්න අපි අනිත් කතාවලට යන්න කලින් ෆැෂන් ෆොටෝ එකක් කියන්නේ මොකද්ද? මේ ෆැෂන් ෆොටෝ ෂූට් එකක් කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? මෙහෙම යාළුවෝ ඇත්තටම ෆැෂන් කිව්ව මේක ලොකු දෙයක්. හරිද? ඉතින් අපිට මේකමයි ෆැෂන් කියලා අඳුරන්න බෑ. නමුත් ඒක සරලව කියනවා නම් ෆැෂන් ෆොටෝ එකක් කියන්නේ අපි විලාසිතාව highlight කරනවා නම් ඒක අපිට fashion photo එකක් විදිහට ගන්න පුළුවන්. ඒක ඉතින් මොඩල් කෙනෙක් දාලා එහෙම කරන එක සහ ගොඩාක් fashion photo එකක් තියෙනවනේ. ඉතින් අර සරලව කිව්වොත් අරක තමයි කියන්නේ විලාසිතාව උඩට ගන්න මොනවා හරි අපි කරනවා නම් ඒක fashion photography වලට දාන්න පුළුවන්. එතකොට මේ fashion photography එකට අනිවාර්ය මොඩල් කෙනෙක් සිටිය යුතුමද? මෙහෙම එක තමයි එක ඒවා තියෙනවා අපිට මොඩල් කෙනෙක්ව ගන්න පුළුවන් අපිට ඒක උනාට දැන් ඕන තරම් ගත්තොත් අපි සූරතල් සත්තු ඉන්නේ. ඉතින් ඕකටත් අපි දාගෙන ඕන තරම් අන්තර්ජාලයේ කරනවා තියෙනවා ලස්සනට අන්දලා කරලා ඒ වගේ ගොඩක් දේවල් ඉතින් හැම දෙයක්ම ෆැෂන් ෆොටෝග්‍රැෆි වලට අයිති. නමුත් මේන්ලි යනවා අර මොඩල් කෙනෙක් එක කරනවා නම් ඒක ෆැෂන් ෆොටෝග්‍රැෆි විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ මූලික දැන් ජීවිතයක් නැතුව අපිට අජීවී දේවල් වුණත් අපිට ෆැෂන් ෆොටෝග්‍රැෆි විදිහට ගන්න පුළුවන්. පුළුවන්. ඒකේ තියෙනවා දැන් අපිටම මොකක් හරි අපි මේ ප්‍රොමෝෂන් මොකක් හරි කරනවා කියලා අපිට තර ඇඳුමක් අපිට ඒක මේව කරන්න ඕන නම් ඇඳුමේ අපිට ෆොටෝස් ගන්න පුළුවන් නම් ඒකටත් අපිට ෆැෂන් ෆොටෝග්‍රැෆි විදිහට දාන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් බොහෝ දෙනෙක් හිතමු දැන් බ්‍රයිඩල් එකක් හෝ වේවා හැම දෙයක්ම මේ ෆැෂන් ෆොටෝ කියන තීම් එකට අයිති වෙනවා කියලා. මේකට සීමාවක් තියනවද මේ දේවල් පමණයි කියලා? නෑ මෙහෙමයි දැන් ෆැෂන් ෆොටෝග්‍රැෆි වලට දැන් ගොඩක් කට්ටිය කරනවා ෆැෂන් ප්ලස් බ්‍රයිඩ් යනවනේ. දැන් එතකොට දැන් අපි වෙඩින් එකකට ගිහලා කරොත් අපිට ඕවා කරන්න වෙලා නෑ. නමුත් අපි වෙනම දෙයක් කරනවා ෆැෂන් එක කරනකොට සමහර බ්‍රයිඩ්ලා ඉන්නවා මේ වෙඩින් එකට ඉස්සෙල්ලා දවසක ගිහලා අපිට කියනවා අපිට වෙඩින් එකේ අමතරව අපිට ෆැෂන් එකේ යන ෂූට් එකක් කරගන්න ඕනේ කියලා. එහෙම වුණොත් ආලෝක අපි පොඩ්ඩක් ඉතින් සමහර කපල්ස් ඉතින් කිසිම අර කියන්නේ එකට මේ ඒ කියන්නේ කිසිම සැලැස්මක් නැතුව කරන වෙලාවල් තියෙනවා. ඊට වැඩිය හොඳයි අර පොඩ්ඩක් අපි මාසයකට ඉතර ඉස්සෙල්ලා කතා බහ කරලා ඇඳුමෙන් පවා අපිට වෙනස් කරලා මනමාලිකේ දෙන්නගේ ඇඳුමෙන් පවා වෙනස් කරලා දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලස්සන නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඔව් අපි සූදානම් මේ මූර්තිගේ ඡායාරූප ටිකක් බලන ගමන්ම කතා කරන්න ෆැෂන් කියන තීම් එක ගැන කතා කරනකොට මේ ෆැෂන් කියන මේ විලාසිතාව කාන්තාවට ගොඩක් වැදගත්. අපි නිසා මූර්තිගේ ලස්සන ඡායාරූප බලමු අපි පොඩක් කතා කරමු මූර්ති. මේක මොන වගේ concept එකක් උඩද කරේ? මේක ඇවිල්ලා මෙයා මගේ ළඟට ආවේ ඉස්සෙල්ලාම අපි අන්තර්ජාලෙම තමයි මගේ ෆෑන් පේජ් එකක් දැකලා ඒකේ ෆොටෝස් දැකලා ආවිල්ලා කිව්වේ එයාට ඇවිල්ලා කරන්න ඕනේ කියලා රෙඩ් එක ටීම් එකක්. ඉතින් අපි කතා කරගත්තා පස්සේ මෙයාගේම තමයි concept එක මෙයාම තමයි අපි මෙහෙම කරමු. ඉතින් මම ඇහුවා එයා ඉස්සෙල්ලා ඇවිල්ලා මේ චයිනීස් ගර්ල් කෙනෙක්. එහෙ කරපු ෂූට්ස් වගේක් පෙන්නුවා. මේ වෙලාව චාලට් කියලා ගර්ල් කෙනෙක් මේ අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩක් අද මේ ලොකේෂන් එක මේක ඇවිල්ලා වත්තල පාරේ හයිවේ එක හදන තැන මේ අපි ගත්තේ දැන් නම් හදලා ඔය මොකුත් නෑ අපි දකින්න. මම හිතන්නේ අවුරුදු මාස 6ක් 8ක් විතර වෙනවා මම හිතන්නේ ඔය ෂූට් එක කළා. මේ ඔයකත් එතනම තමයි වත්තලම අපි ගත්ත තැන තියෙනවා. ඉතින් දැන් ඡායාරූපයක් ගත්තාම මේ ආලෝකය කියන දේ බලපානවානේ. ඉතින් දැන් මෙතන මම හිතන්නේ මේ අඳුරු ආලෝකයක් තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒත් අපුරුවට ගලපලා තියෙනවා නේද? ඔව් මොකද මේ මම ගොඩක් ආසයි පොඩ්ඩක් අර බ්ලැක් එකත් එකතු කරගෙන මේ යන මොකද ලයිටිං වලින් කරනකොට පොඩි වෙනසක් තියෙනවා. චුටි බාධා කිරීමක් කරන මේ ලොකේෂන් එක කොහෙද? ඒක ඇවිල්ලා මේ මගේ යාළුවෙක් ඉන්නවා මිතුන් දනංජය කියලා. ඒගොල්ලෝගේ ගම ඒ කියන්නේ මිනුවන්ගොඩ පාළු කියන්නේ කිසිම දෙයක් නැහැ මිනිස්සු නැහැ. එතන නිකන් වලව්වක් වගේ. ඒ තන අස්සෙති ගිහලා තමයි අපි කොහොම හොයාගෙන දවස් දෙකක් විතර පොඩ්ඩක් සැරිසරලා තමයි ටික හොයාගත්තේ. නමුත් අපි දැක්කනම් මේ අපි මේ වගේ ස්ථාන දැකන කවදාවත් නිකමටවත් ඡායාරූපයක් ගන්න හිතන්නේ නැහැ. නමුත් මේක කලාත්මක ඇසකින් දැක්ක මේක හරිම වෙනස් ඡායාරූපයක් බවට පත් වෙනවා. අපි අනිත් ඡායාරූප ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ගොඩක් ඒවා තියෙන්නේ මේ අඳුරත් එක්ක. ඇයි ෆැෂන් වලට ඕනද මේ අඳුර? නැහැ මෙහෙම ෆැෂන් වලට ඇත්තම ඕනේ නැහැ. ඒකෙත් අර කැටගරි වෙනවා. අපි හිතමු දැන් අපි මැගසින් එකකට කරනවා නම් ෆොටෝස් ටික අපිට ওই දේවල් කරන්න බෑ. මොකද අපි දැන් ෆැෂන් කියලා දැන් අපි මැගසින් එකට මට අයිලා ක්ලයන්ට් කිව්වොත් මට මේකේ තියෙන්නේ මේ ඇඳුම highlight කරන්න කියලා. ඒතර මට මම අඳුරට ආසයි කියලා මට ඒක එතන එහෙම කරන්න බෑ ආලෝක. ඒතර ඒ වගේ වෙලාවට පොඩි තැන් වලට අපි ඉර වෙනවා. එහෙම වුණාට ඉතින් සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා ආසයි. නමුත් අර අඳුර කියන දේ අර මගේ තියෙනවා. ඉතින් මට ආසයි ඒ දේ. ඉතින් ඒ දෙකත් එකතු කරලා තමයි මම කරන්නේ ඉතින්. සාමාන්‍යයෙන් මේ දැන් ෆැෂන් ෆොටෝග්‍රැෆි වල නැතත් අඳුර සහ හෙවණැල්ල කියන දේ කොහොමද ගලපගන්නේ මේ ෆොටෝග්‍රැෆි වලදී?
මෙහෙමයි. ඉතින් ඒක දැන් සමහරලාවට දැන් හේවන මකුණ සමාජයට පොඩ්ඩක් ප්‍රශ්න පැහැදිලි. නෑ දැන් සමහර අය ෆොටෝග්‍රාෆ් ගන්නවා හෙවණැල්ලක් වැටෙන විදිහට. එහෙම නැත්නම් මේ අඳුරේ කොහොමද ඒ මොඩල්ගේ හෙවණැල්ල වැටෙන විදිහට. ওই දේවල් මේ ඇත්තටම ෆැෂන් වලදී ඕන වෙනවද? සම්බන්ධ කරගන්න ඕන වෙනවද? ෆැෂන් එකේදී අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දුම් ෆැෂන් ෂූට් එකක් කියලා ඒක කන්සෙප්ට් එකක් තියෙනවා නම් අපි කිව්වොත් අපිට දැන් සඳුන් කිව්වා වගේ අපි කිව්වොත් මට සඳුන් කියනවා මට ඕනේ ඒ වගේ දෙයක් අමුතු දෙයක් කරන්න. ඒතර මට වා හෙවණැල්ලත් එක්ක අඳුරත් එක්ක දෙයක් ඕනේ කියලා අපිට සඳුන් එහෙම වුණොත් ගොඩක් ප්ලෑන් කරන්න වෙනවා. මොකද දැන් අර ගොඩක්ම විලාසිතාව මේ උඩට ගන්නකොට අපිට අර කන්සෙප්ට් වලට යන්න අමාරුයි. සාමාන්‍යයෙන් කරන්න ඉතින් මොඩල්ව තිබ්බා ලයිට් එක දෙපැත්තෙන් තිබ්බා ගොඩක් ඒ විදිහට ෆොටෝස් ගන්න එකනේ. ඉතින් කන්සෙප්ට් ෂූට්ස් කරනවා අඩුයි ගොඩක්. ඉතින් ඒක ක්ලයන්ට් ගේ උමනාවට නම් ඔන්න අපි සතුටේ ටක් ගාලා කතා කරලා ප්ලෑන් කරලා ලස්සන දෙයක් කරන්න පුළුවන්. ඔය තමයි සාමාන්‍යයෙන් අපි මේ ටීම් එක ගැන කතා කරන මොඩල් කෙනෙක් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න. මොඩල් කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. මූර්ති කොහොමද මොඩල් කෙනෙක් එක්ක වැඩ කරද්දී වැඩ කටයුතු කරන්නේ? මොඩල් කෙනෙක් වැඩ කරන්න ලේසිද? කෙටිම අහන්න කොහොමද? මොඩල් එක මේ සමහර දැන් ලේසි කියන්නේ මෙහෙමයි සමහර අපි දැනගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න. මොකද අපි දැන් ඩියුටි එකක් කරනවා නම් අපේ රාජකාරිය මොකද්ද කියන දේ අපි හරියට ඔළුවට අරගෙන සහ ඒ මොඩල් කියන එක්කෙනා ඉන්නේ මේ එයාගේ රාජකාරිය කරන්න කියන දේ අපි වැටහීමෙන් සහ අර හිතවත් වෙන්න ඕනේ. කියන්නේ අපි ගොඩක් යාළු ගමෙන් ඒත් එක හරියට වැඩ කරගත්තොත් ජොබ් එක මොකද්ද කියන දේ හරියට ඔළුවට දාගත්තොත් අපිට ලේසි වැඩ කරන්න. ඔව් මම හිතන්නේ අපිට තවත් චාරුක දකින්න ලැබෙන මේ දේවල් ගැන තවත් කතා කරන්න තියෙනවා. මම හිතන්නේ මූර්තික තවත් අපි මේ ෆැෂන් කින්දේ තවත් එහා පැත්තක් තියෙන අපි මේ දේවල් ගැන කතා කරන්න සූදානමින් ඉන්නවා. මේ වෙලාවේ අපි ලස්සන ගැන කතා කරන හින්දා අංචාන සූදානමින් ඉන්නවා ලස්සන කියලා දෙන්න. අපි අංචානත් එක්ක එකතු වෙන්නත් සූදානමින් ඉන්නවා මේ ලස්සන කියන කතා කරන්න. මොකද ප්‍රේමසිරි හේවාසම් මහත්මයා අද දවසේ මේ පටිහිර මනාලියකට හෙයාර් ස්ටයිල් එකක් දාන ආකාරය තමයි කියලා දෙන්න සූදානමින් ඉන්නේ. අපි යමු පොඩ්ඩක් සුරපි පැත්තට. හරි. පොඩ්ඩක් අපි මේ පැත්ත ටිකක් ප්ලාස්ටික් කරගන්නකම්. අපි ඔව් මූර්ති පැත්තට හැරෙමු. මූර්ති පැත්තට ආයෙත් මූර්ති ඔබ සම්බන්ධ නැහැ ෆැෂන් ෆොටෝග්‍රාෆ් කරද්දී මූර්ති නෙමෙයි. අපි ගොඩක් ආලෝකය බලපානවා කියලා ඔබ කිව්වනේ. දැන් අද සාමාන්‍යයෙන් අපි දකිද්දී ෆැෂන් ෆොටෝග්‍රාෆ් එකක් කරගන්න එහෙම නැත්නම් පෝර්ට්ෆෝලියෝ එකක් කරගන්න මොඩල් කෙනෙක් ආවම මොන වගේ දෙයක් මුලින්ම කියන්නේ? මොඩල්ට කියන්න මෙහෙම ඉස්සෙල්ලම දැන් අලුතෙන් එනව කට්ටිය ඉන්නවනේ. දැන් එහෙම ආපුවාට පස්සේ දැන් පොඩ්ඩක් ඒගොල්ලොන්ට අමාරුයි පොඩ්ඩක් අපිට ෆොටෝස් ටික කරගන්න පොඩ්ඩක් හරි අමාරුයි. ඉතින් ෆොටෝස් මම හිතන්නේ 50 60ක් ගහනකම්ම ඉතින් ගල් ගිලලා වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි පුළුවන් තරම් ඒක නිසා තමයි අපි ආපුවේට පොඩ්ඩක් දැන් මාත් එක්ක වැඩ කරනවා ගෑණි බැච් කියලා මේ මේකප් ආටිස්ට් කෙනෙක්. ඉතින් අපි කරන්නේ හැමතිස්සෙම එයත් එක්ක මේ එන මොඩල් අලුත් එක්කෙනෙක්වත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. විශේෂයෙන් මේක අනිවාර්යයෙන් මතක් කරගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ලි වීම අත්‍යවශ්‍යයි. ඒකේ මූර්ති ගායනිත් එක්ක වැඩ කරන ගොඩක් ලේසි වැඩ කරන්න. ඔන්න මූර්ති පුංචි චෝදනාවක් තියෙනවා. ඡායාරූප ගැන. ඇත්තටම මූර්ති දැන් ඔය දේ සිද්ධ වෙනවා. දැන් ඔබත් මම හිතන්නේ මේ ෆැෂන් ඡායාරූප ගන්නකොට නම් ඔය පිළිබඳව ගැටලුවක් පාන නැගින්නේ නැහැ. මොකද මේ ප්‍රේමසිරි මහත්මයා කිව්වා වගේ මේ ඒ සම්බන්ධව අදහස් එක්කුත් මොකද? ඔව් නෑ. තියෙනවා ඒක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි මම දැකලා තියෙනවා. දැන් මම ඡායාරූප ශිල්පියෙක් වුණාට මම සහභාගී වෙන වෙඩින්ස් තියෙනවනේ. යනවා ගෙස් කෙනෙක් විදිහට. ඒ වගේ වෙලාවට සමහර කට්ටිය මුලින්ම කරන්නේ උදේ පාන්දර. ඒ කියන්නේ දැන් පොරුවට නගින්න 9 10ට විතර කියමුකෝ තියෙන්නේ. ඔන්න 6යි ගානේ දැන් ඔන්න මූදේ. එහෙම කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ ප්‍රේමසිරි හේවාසම් මහත්තයා කිව්වේ හරි ඒකට එකඟ වෙන්න වෙනවා. නමුත් දැන් මමත් කරනවා ඒක. නමුත් මම කරන්නේ සාමාන්‍යයෙන් හවස. ඒ කියන්නේ අපි මනමාලේ යුවල යනවනේ 3යි ඒ කියන්නේ හෝල් එකෙන් යනවා. යන වෙලාවට අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවට ෆන්ක්ෂන් එක ඉවරයි. ඒ දෙන්න කෙලින්ම ඒගොල්ලෝගේ හොටෙල් එකට යන්නේ. ඉතින් ඒ වෙලාවට දැන් සමහර කපල්ස් දැන් ගොඩක් අඩුයි ඔය බීච් එකේ. මොකද සමහර කට්ටිය කරන්නේ ඡායාරූප ශිල්පය කරනවා. අර මහන්සියලා හදන බොකේ එක කියන්නේ මනමාලිය අතර ගහනවා උඩ මගේ දැන් ෆොටෝ එකකටවත් අහුවෙන්නේ නැහැ. ඒක ඡායාරූප ශිල්පයේ වැරද්ද ඒක. කියන දැන් අර නිලම ඇඳුම් ඇඳගෙන අර මනමාලිගේ සපත්තු ගාලා ඒ වගේ ෆොටෝස් තියෙන ඔටුනු උඩුදයි. ඒව ඇත්තටම අපි ඉස්සෙල්ලා මේ යුවලට ගරු කරන්න ඕනේ ඇඳුම මොකද්ද කියලා බලලා ඒකට අපි ගරු කරන්න ඕනේ. ඒ දේ තියෙනවා. ඉතින් අර මුහුදේ කතන්දරේ ඉතින් ඇත්ත දැන් අපි සමහරලාට සමහර දැන් මම ග්‍රැෆික් ඩිසයින් උත් කරන සමහර ගොඩාක් වෙඩින් ඇල්බම්ස් එනවා මගේ ළඟට හදන්න. ඉතින් ඒලාට ඉතින් අර ප්‍රේමසිරි හේවාසම් මහත්තයා වගේ අර උදේ දාන මේකප් එක හවස් වෙනකොට මේවා කළු වෙලා ඒ වගේ අපි ඒවා ගොඩ දානවා. ඒකේ මේකප් ආටිස්ට්ලා තියෙන මූර්ති. එහෙම වෙලාවලුත් තියෙනවා ඒක ගන්නවා. මනාලයට අපි හිතන්නේ දවසට දෙතුන් පාරක වැඩි අඳන්න හදනවා. හරි. අපි තවත් මූර්තික ඡායාරූප තියෙන අපි ඒ ඡායාරූපත් බලමු. මේ අපි දැන් කතා කරන්නේ
මේ ගොතික් තීම් එකට විදිහේ ඡායාරූප වෙනක් මම පොඩක් කැමති දැනගන්න මූර්තික මේ ගොතික් තීම් එක කියන්නේ ආර්ට් එකක්ද එහෙම නැත්නම් කල්චර් එකක්ද? ගොතික් කියන්නේ ඇත්තටම ආලෝකා මේ කල්චර් එකක්. නමුත් ලංකාවේ ඒක ආර්ට් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ මේකට අපි ඇත්තටම මේකට ගොතික් කියන්න බෑ. ගොතික් මිනිස්සු දැක්කොත් නමුත් අපි ඒකට දැන් සමහර කට්ටිය ආසයිනේ. ආසුනාම ඉතින් අපි කරනවා. දැන් මේක ඇවිල්ලා වෙනම එකක්. මේක ඇවිල්ලා මේ අර වේශ නිරූපණ ශිබිරය කියලා බුවනක රණවක කියලා කෙනෙක් ඉන්නවා. අපි අත් එක්ක එකතු වෙලා කර ඉතින් ඒක ඇවිල්ලා වෙනම මේකප් එකක්. ඉතින් ඔය මූණවල් හදලා ඒ වගේ ඉතින් වෙනම දෙයක්. ඉතින් අර ගොතික් ගැන කතා කරොත් ඉතින් ඒක ලංකාවේ නම් යන්නේ ආර්ට් එකක් විදිහට ඔය දැනුත් ඔය පාර දැක්කම නියපොතු කළු කරගෙන කලිසම් ගානිසෙනුත් පල්ලයට ඇඳගෙන කන් ආරාමයේ ඉතින් එහෙම යන මිනිස්සු ඉන්න එක ගොතික් නෙමෙයි ඉතින්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින්. මේ වගේ ඡායාරූපයක් ගන්න මේ සෑහෙන පෙර සූදානමක් වෙන්න අවශ්‍යයි. ඔව් අපි මේක ඇවිල්ලා මෙයා මගේ ළඟට ඇවිල්ලා කිව්වේ මේක ඇවිල්ලා බුවන කරනවකගේ ආසාවකට අපි කරේ යාගේ වෙබ්සයිට් එකට කරන්න. ඉතින් ඇවිල්ලා යාට එක එක විදිහට ඕනේ කිව්වා මං කිව්වා ඉතින් අපි වෙනස් විදිහට කරමු අපි මේ වගේ දෙයක් නිර්මාණය කරමු කියලා. ඊට පස්සේ තමයි මෙයා මට ඇවිල්ලා කිව්වේ බුවනක මූර්ති මම මෙහෙම දෙයක් සැලසුම් කරා. අපි මේ වගේ දෙයක් කරමු කියලා. ඉතින් ඒක ගොඩක් මහන්සි වෙනවා ඔය දේ කරන්න ඉතින්. අපි මේ ගායනික මේක ගැන කතා මේක මේකප් එක. මේකප් එක කොයි විදිහට? මෙහෙමයි. මේකටත් ඇවිල්ලා දැන් කරේ ඔකට අර බුවනක කියන එක්කෙනාම තමයි ඒක වෙනස් දෙයක්. ඉතින් ෆැෂන් ෆොටෝග්‍රැෆි සමහර කට්ටිය නා වෙඩින් කරන කට්ටිය ෆැෂන් ෆොටෝග්‍රැෆි මේකප් කරන හැබැයි ඒක වෙනම ගොඩක් අඩුයි. ඒක ශේෂ්ත්‍ර දෙකක්නේ. නොකරන කට්ටියක් ඉන්නවා කරන කට්ටියක් ඉන්නවා. දැන් මෙතන අපි ගායනිකේ සහායයක් ගත්තා බුවනකගේ සහාය තමයි ගොඩක්ම අපි ගත්තේ මේ මේකප් එකට.